Hi guys, ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා එම්මා චොපර් YouTube channel එකට. අද මම අරගෙන ආවේ ගේම් ප්ලේ එකක්. ඒ තමයි අලුතෙන්ම රිලීස් වුණේ කියන්නේ මේ ගේම් එක ඇත්තටම රිලීස් වුණේ ඊයේ. ඒ තමයි Truck World Australia කියන ගේම් එක. මේක අපිට යාළුවා එක මොඩ් එකක් රිලීස් කරලා තියෙනවා Truck World Australia First Haul කියලා. එක තමයි ඒක රිලීස් කරේ. අපි එනම් ප්ලේ කරලා බලමු මොකක්ද මේ ගේම් එක කියලා බලන්න. ඔයාලට පුළුවන් ඔයාලගේ ස්ටීම් එකෙත් ගිහිල්ලා ට්‍රක් වර්ල්ඩ් ඔස්ට්‍රේලියා කියලා සර්ච් කරන්න. ඊට පස්සේ ඔයාලා මේ ගේම් එක ඩවුන්ලෝඩ් කරගන්න. මේක ෆ්‍රී තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් ප්ලේ කරන්න. ඇත්තටම මේ ෆ්‍රී කියලා දෙන්නේ මේගොල්ලෝ ඩිමෝ වගේ මොඩ් එකක් තමයි ෆ්‍රී කියලා දෙන්නේ. තාම ඔෆිෂියලි මේක හරියටම රිලීස් කරලා නැහැ. අපි එනම් බලමු කොයි වගේද මේ ගේම් එක. හරි අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. අපි එනම් try කරලා බලමු. Truck World Good Studio. morning, everyone. It's 7:20 a.m. on Outback News Radio, and what a gorgeous day we have ahead. The weather's looking good, with just a hint of cloud cover expected around noon. But watch out for potential sandstorms later today, stirred up by those strong desert winds. A heads up for drivers near Mala, keep an eye out for roadworks, and maybe add a few extra minutes to your travel time. And here's some great news. The Big Mine project is wrapping up with the last cargo shipment heading out this week. A fantastic milestone for our community. Now, let's get your day started with some feel-good tunes that'll keep you company all the way. Have a wonderful morning. ඔන්න වොයිස් එනවා ඔයාලට පොඩි වීඩියෝ එකක් කියලා අපිට ගේම් එකේ මොනවද වෙන්නේ කියලා බලා ගන්නත් එක්ක හරි බලමු දැන් අපිට මොකක්ද කරන්න තියෙන්නේ begin your working day හරි ඉතින් character control අපේ WSAD වලින් move කරන්න පුළුවන් හරි අපේ tab එකේ මෙතන map එක ගන්න පුළුවන් අපේ එතකොට active mission එක මේක බලා ගන්න පුළුවන් මේ තියෙන අපේ vehicle එකේ condition හරි යාද බලමු මේ තියෙන්නේ Truckers Australia ඔයාලා ප්ලේ කරලත් ඇති සමහර විට American Truck Simulator නැත්නම් Euro Truck Simulator කියන ගේම් එක මම හිතන්නේ ඒ විදිහට තමයි මේකත් එන්නේ මේක හැබැයි Australian Truck ඔයාලා ස්නෝ රනර් ගහලා තියෙනවා නම් මම හිතන්නේ මේක ස්නෝ රනර් වගේ තමයි මේකත් big build ඔයාලට පේනවනේ මේක පට්ටම ඇඩ්වාන්ස් කරලා තියෙන්නේ අපිට පුළුවන් මේ අපි පිටිපස්ස දාලා තියෙන ඒවා හරියට බෙල්ට් එකෙන් තද වෙලාද නැද්ද කියලා බලලා ඒවා තව අපිට තද කරන්න පුළුවන්. මොනවද මේකේ තියෙන්නේ? නයිස්. පිටිම වැඩ ටිකක් තියෙනවා. හරි මේ ටිකත් ගලවන්න පුළුවන් නැති. මෙතන මොකක්ද තියෙන්නේ? dot and trade හැබැයි අනිත් ගේම් වල මේ වගේ අපිට මේ වගේ මේ සපෝට් එක මේවා පාත් කරන්න එතකොට මේකල තියෙන මේ තේන මේ ඇටච් කරන එක ආපහු ඩිස්කනෙක්ට් කරන්න ඒ දේවල් මැනුවලි සාමාන්‍යයෙන් කරන්න නෑ අපි ට්‍රක් එක නැකලා බලමු කොයි වගේද කියලා අපිට තියෙන්නේ හරි අපි ට්‍රක් එක ස්ටාර්ට් කරලා බලමු අපි ස්ටාර්ට් කරා අපි යන්න හෑන්ඩ් බ්‍රේක් එක අයින් කරා ඔයාලට බලා ගන්න මේ දකුණු පැත්තේ යට පෙන්නනවා අපිට පාකින් එක ගැන හෑන්ඩ් බ්‍රේක් මේ පාකින් දාලා එතකොට මෙතනින් සිග්නල් ලයිට් ඉන්ඩිකේට් කරන්න පුළුවන් ලයිට් දාන්න මේ දේවල් තියෙනවා හරි අපි ටිකක් try කරලා බලමුකෝ මොන වගේද කියලා බලන්නත් එක්ක උප්ස් ආවෙත් නැවිලා
ලයිට්ස් දාන ඒවා ආපේ තියෙන අපිට ඩබල් ලයිට් දාන්න පුළුවන්. Iron Rue, this is Base. Can you confirm that you started your shift and let us know your current status? Over. Morning, Base. This is Iron Rue. I'm already on the road, a few minutes into the drive. Over. Copy that, Iron Rue. Roads are clear ahead. Keep an eye on the weather and drive safe. Over. Understood, Base. I'll keep you updated if anything changes. Over and out. හරි බොයිස් ඔන්න අපි එනම් බලමු මොකක්ද අපිට මේක කොහෙටද අපිට මේක ඩිලිවර් කරන්න තියෙන්නේ ඒ දේවල් ටික. අපිට පුළුවන් අපේ කැමරාව මේ චේන්ජ් කරගන්න C එකෙන් ඇන්ගල් එක වෙනස් වෙනවා. ග්‍රැෆික්ස් ගත්තොත් ග්‍රැෆික්ස් ඇත්තටම හොඳයි. මම මේ කස්ටමයිස් කරලා තමයි ගහන්නේ. මේකේ තව අල්ට්‍රා එක දාලා ගත්තොත් මම හිතන්නේ හොඳ ග්‍රැෆික්ස් ක්වොලිටි එකක් ගන්න පුළුවන්. තව මේකේ ගත්තොත් මොනවද අපිට බලන්න තියෙන්නේ? අපි දකුණු පැත්තේ යට අපිට බලා ගන්න පුළුවන් අපේ පෙට් මේ ගෑස් ලෙවල් එක කීයද කියලා පෙන්නනවා. GR අපි දැන් යන GR එක පෙන්නනවා. ස්පීඩ් එක පෙන්නනවා. හරි අපිට මේ වම් පැත්තෙන් අපි මේකේ මැප් එක බලා ගන්නත් පුළුවන්. මේ view එකට ගිහිල්ලා බලමු. පේනවනේ. අපි නිකන් යන්නේ ඇත්තම කාන්තාරයක් වගේ ප්‍රදේශයක තමයි අපි යන්නේ. view එක හොඳයි ඇත්තම හොඳයි. ග්‍රැෆික්ස් නම් අවුලක් නැහැ. මේ තියෙන ගස් කොළන් අර ඇත්තටම රියලිස්ටික් වගේ නෑ. හැබැයි ෂේප් අපිට තියෙන්නේ ඩෙස්ටිනේෂන් එක විදියට මයිනින් සයිට් එකකට යන්න තියෙන්නේ. අපිට මෙතෙන් බලා ගන්න පුළුවන් නේ. ඉතින් අපේ ජොබ් එකේ ඉන්කම් එක අපිට පෙන්නනවා ඩොලර්ස් 5700යි. කාගෝ එක මික්ස් එකක්. එතකොට කාගෝ ඩැමේජ් මෙතන අපිට බලා ගන්න පුළුවන් අපේ වෙහිකල් එකේ කන්ඩිෂන්, එන්ජින් ඩැමේජ් එක පොඩ්ඩෙන් වෙනවා. හරි එන්ජින් කන්ඩිෂන්, චැසි, ගියර් බොක්ස්, ට්‍රේලර් කන්ඩිෂන් විතර ඒ ටික බලා ගන්න පුළුවන්. අපි ඩෑෂ්බෝඩ් එක ගත්තොත් මට නම් මේකේ ස්පීඩ් එකේම හොඳට පේනවා. ඊට අමතරව RPM ලෙවල් එකත් බලා ගන්න පුළුවන්. තව තියෙනවා බලන්න බෑ මම හිතන්නේ. මේ මීටර් එකේ ක්වොලිටි එකත් ඇත්තටම හොඳයි යා. මේ මීටර් එකෙන් අපිට බලන්න පුළුවන් පිටිපස්සේ ඒ ඔක්කොම හොඳට තියෙනවා. ඇත්තට මම මේ ග්‍රැෆික්ස් ටෙක්ස්ට් එකම හයි දාලා අනිත් ඒවා පොඩ්ඩක් අඩු කරලා තමයි මම මේ ගහන්නේ. ඒ විදිහට ඇත්තටම මට මෙච්චර හොඳ ක්වොලිටි එකක් එනවා නම් මේක සම්පූර්ණයෙන් අල්ට්‍රා ගහනවා නම් සුපිරි මේ එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. ඒක ටච් එක බලමු. හරි. යෝගාන අපේ ඩෙස්ටිනේෂන් එකට යමු. ඇත්තට මේක ඕස්ට්‍රේලියන් ට්‍රක් අපි දැන් කලින් දැන්ට ප්ලේ කරලා තියෙනවා නම් ඔයාලා ප්ලේ කරලා ඇති ඇමරිකන් ට්‍රක් කියන එක ගේම් එකකුත් තිබ්බා. ආපහු යූරෝ ට්‍රක් ගේම් එකකුත් තියෙනවා. ඒ වගේම තමයි මේකත්. හැබැයි මේක ටිකක් දේවල් වෙනස්. අපිට දැක්ක අර පිටිපස්සේ මේ අපි ඇටච් කරලා තියෙන මේ බඩු වල බෙල්ට් එකක් දාන්න තියෙන්නේ. එතකොට ඒවා බෙල්ට් එක බුරුල්ලාද ඒවත් හද කරන්න පුළුවන්. ඒ වගේ දේවල් ටිකක් කරන්න පුළුවන්. සහ අපිට වාහනයෙන් බැහැලා යන්න පුළුවන්. අර ඇමරිකන් and යූරෝ ට්‍රක් සිමුලේටර් කියන ගේම් දෙකේම අපිට වාහනයෙන් බැහැලා ෆ්‍රී රෝම් කරන්න බෑ. ඒක මේගොල්ලෝ දීලා තිනවා. ඒක වටිනවා. අපි ඕන්න මේ හරිය නවත්තලා ඕන්න බලමු. මේ හරිය බලමු.
නැතුවා පාකින් දැම්මා වාහනයෙන් බැස්සා. ඉතින් අපිට මේ වගේ වාහනයෙන් බැහැලා යන්න පුළුවන්. මේ ඔක්කොම ටික පෙන්නනවා. අපි නිකන් පාරට පැනලා බලමු ඉතින් අර එන වාහන නවත්තයිද කියලා. හප්පයිද කියලා හප්පයි නවත්තයිද හිතන්න. නවත්තනවානේ. මේ වගේ එකක් මම හිතන්නේ ෆස්ට් ටයිම් මෙයාලා තමා මේ ට්‍රක් එහෙම එක අපිට දීලා තියෙන්නේ. හරි අපි සිග්නල් ලයිට් දාලා පාකින් ලයින් කරගෙන ආපහු පාරට දාලා අපේ ඩෙස්ටිනේෂන් එකට යමු. තාදකතුත මගේ channel එක ඔයාලා තාමත් subscribe කරලා නැත්නම් දැන් මම කියන subscribe කරලා පල්ලෙහා තියෙන bell icon එකත් click කරන්න මතක කරන්න එපා. ඔයාලගේ support එක අනිවාර්යයෙන්ම ඕන. ඇත්තටම ගේම් එකේ එක්ස්පීරියන්ස් එක මට දැක්කම හොඳ වෙයි. ගොඩක් දේවල් මේගොල්ලෝ මම හිතන්නේ ඉන්ට්‍රොඩියුස් කරයි. අපිට මෙයාලා මේ දැන් දීලා තියෙන මේ ෆස්ට් හෝල් කියලා එකක් විතරයි. කියන්නේ අපිට මම හිතන්නේ මේක අපි ඩිලිවර් කරාට පස්සේ එතනින් ඉවරයි මේ ගේම් එක. ගේම් එක කියන්නේ අපිට Iron Roo, we've got reports of a tipped over truck up ahead. It's blocking the road and traffic is backing up. If you're up for it, can you use your rig to tow those double trailers out of the way? You can drive around the traffic jam using a muddy bypass on the left side. Just a suggestion. Although helping might delay your delivery to the mine, your call. Over. Alright, I'll give it a go. Gonna pull over and drop the trailer on the side. I'll get back to you once I've hooked up with the doubles. Over. මම හිතන්නේ ඉස්සරහා Here we go, traffic Iron Roo. Head to the case side එකක් of the තියෙනවා road අපි and leave your trailer there for now. Once you're hitched up to the doubles, take them over to the gas station in Marla. Let's get that road open again. Over. Roger that. I'll drop my load and head over. I'll keep you posted. Iron Roo out. off-road armament differential අපිට මේක differential lock කරන්න පුළුවන්. මොකද අපි off road යන්නේ අතර මඩ පාරක මේ යන්නේ. මේ පේනනේ boys වලට අපි වනේ යන විදිය. ඒක හොඳයි අත්නේ වගේ කන්ටිලා තියෙනවා. ඇත්තටම අර මඩට යනවා වගේ අර බර දාලා යන ගතිය ඇත්තටම තේරෙනවා. ඒකට ගන්න කියලා යන්නම ඕනා නේද? බර ආගෙන අපි යන්නේ. බරත් වැඩි වෙනද අත්තනවා අඩුයි. මේ තියෙන කේස් එක ගන්න මෙතන තව ට්‍රක් එකක් ඇවිල්ලා හැප්පිලා. ඒකයි කේස් එක. හරි අපිට කියනවා මෙයා half the trailer අපි අයින් කරලා අතර ඉස්සර අපිට පෙන්නනවා. එතනින් අපි අයින් කරලා නවත්තලා බලමු. නවත්තලා බලමු. exit the truck. හරි. engine එක off කරා. දැස්සා deploy the support. තාමේදී අපි support එක පල්ලෙහාට දැම්මම අපිට මේ trailer එක ගලවන්න පුළුවන්. තේරෙනවනේ? ඊළඟට අපිට කියනවා මෙන්න මේ electrical and air brakes cable ටික remove කරන්න. හරි. ඊට පස්සේ අපිට තියෙන්නේ මෙන්න මේක unhitch කරන්න. හරි. දැන් අපේ trailer එක අපි ගැලෙව්වා. අපි ආපහු අපේ truck එක ළඟලා යමු
අපිට මම හිතන්නේ අපිට කිව්වේ අර පිටිපස්සේ තිබ්බ ට්‍රැෆික් එකක් හැදිලා තිබ්බනේ ට්‍රක් එකක් පිටිලා. අන්න ඒකේ තියෙන ට්‍රේල් එක අපි අරන් යන්න ඕන. ඒ කියන්නේ අපි දැන් මේ යන ගමන් අපිට තව ජොබ් එකක් සෙට් වෙනවා වගේක් තමයි ඒක. ඉතින් බලමු මොකක්ද කරන්න තියෙන්නේ කියලා. අපිට දැන් තියෙන්නේ ක්‍රෑෂ් ලොකේෂන් එකට යන්න. අපි ඒ තියෙන කේස් එක මේ චාට් එක තමයි හැප්පිලා තියෙනවා. ඉතින් කොහොමද ඒලේ ගල ගියාද වන්නේ? අපිට කියන්නේ මේක රිවර්ස් එකට ඇටච් කරගන්න. අපි රිවර්ස් කළා රිවර්ස් එක රිවර්ස් එක කොට ඇති අවුල්ලා ගණන් ගන්න එපා. හරි. connect the cables. බහින්න. අන්න හරි අපි cables එක කනෙක්ට් කරගත්තා. සපෝට් එක ඉස්සුවා. වාහනේට නැග්ගා. අපි යමු ඩෙස්ටිනේෂන් එකට. අන්න හරි. අන්න දැන් ට්‍රැෆික් එක නෑ. දැන් මෙයාලට ලස්සනට යන්න පුළුවන්. අර යන්න කට්ටිය. හරි. අපිත් දැන් යමු. අපිට දැන් තියෙන්නේ පාකින් සෝන් එකකට ගිහිල්ලා මේ ට්‍රේලර්ස් දෙකම පාක් කරන්න අපි යමු. ඇත්තටම හැබැයි ඒකේ පොඩි මේ ෆන් එකක් තියෙනවනේ. අපි කාගෝ එකක් අරන් යන අතරතුර මග මොන හරි වෙලා තිබ්බොත් ඒවත් අපිට මේ ඒ කියන්නේ ඇත්තටම ඒක තව ජොබ් එකක්. අපි ඒක ඇක්සෙප්ට් කරපු හින්දා තමයි මම දන්නේ මේක පළවෙනි මිෂන් එකකින්ද කොහොමත් ඒක අනිවාර්යයෙන්ම කරන්න ඕන ඇති. හැබැයි මම කියන්නේ ඔෆිෂියලි ගේම් එක රිලීස් කරාම සමහර විට අපේ මේන් ජොබ් එකට අමතරව ඒ වගේ සබ් ජොබුත් හම්බ වෙනවා ඇති. අපි ඒවත් කම්ප්ලීට් කරොත් අපිට ඇඩිෂනල් මොනවා හරි හම්බ වෙනවා ඇති. අපිට ඒක ඇක්සෙප්ට් කරලා හරි ඇක්සෙප්ට් නොකර හරි ඉස්සරහට යන්නත් පුළුවන් ඇති. ඔප්ෂන් දෙකක් ඇති අනිවාර්යෙන්. අපිට දැන් තියෙන මෙන්න මෙතනට පාක් කරන්න. මේ තියෙන ලොකේෂන් එක ට්‍රාන්ස්පෝර්ට් එක. අන්න හරි. ඒක අපෝ. ලස්සනට දාමු ලස්සනට. disconnect the rear rail. අය පිටිපස්සෙම තියෙන එකට අපි අයින් කරන්න. කවන්න අපි ඔය විදිහට තියමු. හරි අපි බෑලා යනවා. වලින්ම සපෝට් එක ඉස්සුවා. හරි ඊට පස්සේ අපිට දෙන්නේ කේබල් ස්ටික් ගලවලා ඒක අන්විච් කරන්න. හරි ඊට පස්සේ අපිට කියන්නේ සෙකන්ඩ් ට්‍රේලර් එකක් පාක් කරන්න. ඒක ලස්සනට ගහනවා. පොඩ්ඩක් අල්ලන්න. හරි. අපි ඒකත් පාක් කරගත්තා. සපෝට් එක දාගත්තා. කේබල්ස් ටික රිමූව් කරා. හරි අපි දැන් මේක අන්හිච් කරමු. Iron Room, this is Peace. How are things going out there? Over. Base, this is Iron Roo. Trailers are parked at the Marla station and the road is clear. I'm heading back to pick up my load. Then I'll finish the delivery. Over. I think Great job, Iron Roo. You've saved the day. Head back and grab your trailer and get back on track to the mine. Safe travels. Over and out. හරි. අපි කම්පැනි එකට තමයි වැඩ ගන්න ඉඳ අපි යනවා. මම හිතන්නේ කම්පැනියත් එක්ක කන්ටැක්ට් එකේ වැදුවානේ.
කම්පැනිත් එක කන්ටැක්ට් එකේ ඉන්න ගමන් තමයි ඒවා ටික කරන්නේ. එයාලා කිව්වා අපි save the day, we are the heroes on today. හරිද? අපි යමු අපව කියලා අපේ මේන් ට්‍රේලර් එක අපව ඇටච් කරගෙන අපි යමු අපේ ඩිලිවරි එක කම්ප්ලීට් කරන්න. අපි ස්පීඩ් එක 100ට 100ටම යනවා. අපි යමු කන්න තියෙනවා අපේ මේක බ්‍රේක් රිවර්ස් එකට පැය ගන්න. ඇටච් කරගත්තා. කේබල්ස් ටික හයි කරා. සපෝට් එක අයින් කරා. අපි යමු අපේ ඩෙස්ටිනේෂන් එකට. එහෙනම් මේක අයින් කරනවා. අපිට මීටර්ස් දෙකේම බලන්න පුළුවන් ආ දෙපැත්ත මේ මගේ මේ දකුණු පැත්ත විතරයි පේන්නේ. මොකද මම මගේ මොනිටර් එක ඇතුලේ පොඩි මොනිටර් එකක්. ඒකයි කේස් එක. ටිකක් හොඳ වයිට් මොනිටර් එකක් තියෙනවා නම් ඔයාලට ෆුල් ස්ක්‍රීන් එකම ගන්න පුළුවන්. ඔයාලට ඇත්තටම ඒ කියන්නේ ඇත්තම ට්‍රක් එක ඇතුලේ ඉන්නා වගේ ෆීල් එකක් ගන්න පුළුවන්. මම මේකේ ෆීල්ඩ් ඔෆ් view එක පොඩක් වැඩි කරලා බැලුවා. එතකොට චුට්ටක් මේකේ view එක වඩා අවුල්. මේ ගාන තමයි හරියන්නේ. මේ ගානට හැබැයි අපිට දකුණු පැත්තේ මෙතන එක විතරයි බලන්න පුළුවන්. වම් පැත්ත එක පේන්නේ නැහැ. වම් පැත්ත එක බලලා අපිට පොඩ්ඩක් කොහොම පාරවල තමයි බලන්න. කේස් එක. හරි බොයිස් අපිට අපේ ජොබ් එක කම්ප්ලීට් කරන්න තියෙන්නේ 5:20ට කලින්. දැන් වෙලාව 12යි. දැන් ගොඩක් වෙලා තියෙනවා නේද කියන්නේ. දැන් බලන්න මොකක් හරි නැත. ඉතින් ඇත්තට මම හිතන්නේ ගේම් එක හොඳයි. ඔෆිෂියලි මේ ගේම් එක රිලීස් වුණා. තව සුපිරි දේවල් ටිකක් තියෙයි කියලා අනිවාර්යෙන්ම හිතන්න පුළුවන්. දැන් මේ විදිහට අපිට කාගොස් මතන් මේකේ මික්ස් එකේ තමයි මේ අරන් යන්නේ. අනිවාර්යෙන්ම හොඳ ප්‍රොඩක්ට්ස් ටිකක් අපිට අරන් යන්න තියෙයි අනිවාර්යෙන්ම. සමහර විට තැන් දෙක තුනක එක අපිට කියන්නේ තැන් දෙක තුනක මේ බඩු ඩිලිවර් කරලා අපේ ජොබ් එක කම්ප්ලීට් කරන්න තියෙයි කියලා අපි හිතලා බලමු. දැන් නැහැ ඉතින් හරියටම ගේම් එක ඔෆිෂියල් රිලීස් එකක මොන දේවල් තියෙන්නේ කියලා. බලමු ඉතින්. කොහොමද වටන හිතෙන්නේ මේක නම් ගේම් එක ඇත්තට සුපිරියක් කියලා හිතන්න පුළුවන්. ඒ ග්‍රැෆික්ස් හොඳයි. වාහනේ රියලිස්ටික් කමත් ඇත්තටම සුපිරියට තියෙනවා. ඉතින් ඔක්කොම හොඳයි. කියන වරදක් නැහැ. දැනට නැහැ. ඊට පස්සේ ආපු වාහනේ චුට්ටක් අපේ ට්‍රේලර් එකේ හැප්පුණා. අවුලක් වෙන්නේ නැතුව ඇති කියලා අපි හිතමු. ඉතින් ඔයාලට මම ආයෙ මතක් කරන්නම් මේ ගේම් එක Steam එකේ තමයි දැනට දීලා තියෙන්නේ. ඔයාලට ඒකේ අපිට මේ ෆස්ට් මිෂන් එකක් කියලා මම මේකට කියන්නම්. අපිට ඒක දැනට ප්ලේ කරන්න පුළුවන්. ඔෆිෂියලි ගේම් එක තාම රිලීස් වෙලා නැහැ. අනිවාර්ය ඔෆිෂියලි ගේම් එක රිලීස් කරොත් මේක අනිවාර්යෙන්ම පර්චේස් කරන්න තමයි එන්නේ. මම හිතන්නේ මේක ෆ්‍රී දෙයි කියලා. අඩුම ගේම් එක මට හිතෙන්නේ නම් $10ක් වක්වත් වෙයි. අපි බලමු. තාම හිතම දන්නේ නැහැ ෆ්‍රී දෙනවද බයි කරන්නද කොහොමද කියන හිතම දන්නේ නැහැ. අපි බලමු ඉතින් ආවට පස්සේ. අනිවාර්යෙන්ම ආයෙ මතක් කරන්න මගේ channel එකත් subscribe කරන්න මතක් කරන්න එපා. ඔයාලා subscribe කරලා support එක දුන්නොත් තමයි මටත් ඉස්සරහට යන්න පුළුවන්. ඔයාලගේ support එක අනිවාර්යෙන්ම ඕන. මම මේක official release වුණාමත් ඔයාලට වීඩියෝ එකක් අරගෙන එන්නම්. අපි දැනට අපි කන්ටිනියු කරමු අපේ ඩිලිවරි එක. යන ඉවරයක් නැහැ නේ. අපිට මේකේ මැප් එකක් දැනට නම් ඕපන් කරගන්න විදිහක් නැහැ.
මේ වම් පැත්තට පෙනෙන මේ මිනි මැප් එක විතරයි තියෙන්නේ. සමහර විට යාලා මේකත් මොකක් හරි මැප් එක බලා ගන්න පුළුවන් විදිහට එවයි. නැත්නම් අපිට ඇත්තටම දන්නේ නැහැ කොච්චර ඩෙස්ටිනේෂන් එක අපි ඇත්තටම හිත තාම දන්නේ නැහැ. ඒකත් යාලා මොකක් හරි විශ්වමක් ඒකට දෙයි කියලා අපි බලමු. හිතලා බලමු. ඔස්ට්‍රේලියාවේ තාම මෙහෙම ඇත්තනේ. මේ පැත්තෙන් නිකන් මේ ගස් කොළන් ටිකක් තියෙනවා වැඩි මොකුත් නෑ. ඇත්තටම පාළුවට කීල ප්‍රදේශයක තමයි අපි මේ යන්නේ. ආයෙටම ගත්තම වෙන ඩෙසර්ට් එකක් වගේ. කාන්තාරයක් වගේ තමයි. වෙනස කරලා දෙන්නේ ගස් කොළන් ටිකක් නම් හොඳට තියෙනවා. ආයෙත් දැනින් තන පොට්ටක් හරි යාලේ වැදුලා. අවුලක් නෑ කියලා හිතනවා. බලමු අපේ වාහනේ හොඳට ඩැමේජ් වෙලා නෑ. ආගෝ එක ඩැමේජ් නෑ. අපි හිමීට ගමු ඉස්සරහට. කලේ හිරවලානේ. රිවර්ස් කරලා ගමු බලන්න. රිවර්ස් කරලා. යාරේ බොයිස්. බලන්න. අන්න කයි කියන්නේ වාහනේ යනකොට ඉස්සරහා බලාගෙන වැඩි කතා නොකර යන්න ඕන. පොඩ්ඩක් අවධානය වෙනස් වෙච්ච ගමන් ඉවරයි. ඇත්තට දෙමු දේවල් තවම තමයි ඉතින්නේ. අපි යමු. අනිවාර්යයෙන්ම ඔයාලගේ කමෙන්ට්ස් අරගෙන පල්ලෙහා මෙන්ෂන් කරන්න. ඔයාලට මොකද හිතෙන්නේ මේ ගේම් එක ගැන? නැත්නම් ඔයාලට මොකද හිතෙන්නේ මම මේ කරන වීඩියෝ එක ගැන? ඒ කියන්නේ මගේ ඔඩියෝ එක හොඳයිද? මගේ වීඩියෝ එක ක්වොලිටි එක හොඳයිද? එහෙම දෙමත් හරියම කියන්නේ මගේ මොකද අඩුපාඩු තියෙනවා නම් ඒවත් කියන්න අපි ඒතර හදා ගන්න පුළුවන්. ඔයාලා සපෝට් එක අනිවාර්යයෙන්ම ඕන. සපෝට් කරන්න කියලා කියනවා. ආයෙ වාරක් කියනවා සබ්ස්ක්‍රයිබ් කරන්නත් මාව. හැමතරම ට්‍රක් වල ෆොටෝ තමයි තියෙන්නේ. ඒ ඩෙස්ටිනේෂන් අපි යනවා ඉවරයක් නෑ නේ හැබැයි. දැන් වෙලාව 1යි මම හිතන්නේ මේ ගේම් එක එක වම් පැත්තේ බලා ගන්න පුළුවන්. මන්ඩේ කියලා 1යි දෙකට ළඟයි. ඒතර මේකේ තියෙන විදිහට අපිට අපේ ඩෙලිවරි එක ජොබ් එක කම්ප්ලීට් කරන්න ඒගොල්ලෝ එක්ස්පෙක්ට් කරන ටයිම් එක තියෙන්නේ 5:20 කලින්. ඒ කියන්නේ දැන් 2යි නම් තපය 3ක් වගේ තියෙනවා නේද? Iron Roo, this is Base. We just got an update from the weather service. A sandstorm is brewing and heading towards the mine. You'll need to get that delivery done before it hits. Remember, sandstorms can cause mechanical problems, and road assistance won't be able to reach you. So get clear before it starts. Over. Copy that, Base. I'll push through and make sure it's done in time. Thanks for the heads up. Over. ඔයාලට ඇහුණාද බොයිස්? සෑන්ඩ් ස්ටෝම් එකකුත් එනවා. ඒ වැලි කුණාටුවක් එනවා කියලා තමයි කිව්වේ. වැලි කුණාටුව එන්න කලින් අපි අපේ ජොබ් එක කම්ප්ලීට් කරන්න ඕන. හැබැයි මේක නෙක්ස්ට් ලෙවල් ලා මට නම් හිතෙන්නේ. දැන් අපි මේක වැලි කුණාටුව එන්න කලින් කම්ප්ලීට් කරනවානේ. අනිවාර්යයෙන්ම අපිට සෙට් වෙයි වැලි කුණාටුවක් ආවමත් මේ මොකක් හරි වෙයි නේ. ඒක වැලි කුණාටුව ඉඳලා හරි නැත්නම් වැලි කුණාටුව අස්සෙන් හරි හිමීට හරි යන්න වෙයි. මම දැන් සුපිරියක් කරන්න යන්න මෙයාලා. අපි ඉතින් මේක දැන් වැලි කුණාටුව එනකම් අපිට ඒකේ කියලා බලන්න බෑ. ඉතින් මොනවා වෙයිද දන්නේ නැහැ නේ. මේක මිෂන් එක ෆේල් වුණා. අපි වැලි කුණාටුව එන්න කලින් අපි අපේ ජොබ් එක කම්ප්ලීට් කරමු. හැබැයි ඔයාලට හිතෙන්නේ නැද්ද නිකන් නේ? ඒ වගේ එකක් එයාලා කියන එකෙන් ගේම් එකේ මොන වගේ ලෙවල් එකකට යයිද කියලා. අපි බලමු ඉස්සරහට. රිලීස් වුණාම බලමු එයාලා සුපිරි දේවල් ටිකක් අනිවාර්යයෙන්ම මේ ගේම් එකට ඇඩ් කරයි.
ටක් ගාලා යන්න වැලිකුණාට වෙන්න කාලේ මොකද ඇඟට අල්ලන්න බලන්න දෙයක් කියලා එපානේ ඌ හැප්පුණොත් ඊට පස්සේ එක හරි ආයන් වයිනා මම හිතනවා අපි දැන් ලංකාවේ වගේ මම පැත්තේ බෝඩ් එකක් තිබුණා දැක්කේ අයන් මයින් කියන්නේ මං හිතන්නේ අපි දැන් ළඟ ඇති 100ට විතරයි හැබැයි මේ ට්‍රක් එක කියන්නේ 100 පන්නන්නෙම නෑ 100ම තමයි යන්නේ මැක්සිමම් කොච්චර මේ අපි මේක ඇක්සලරේට් කරා 100ම තමයි අපි මෙච්චර ලෑස්ති ඩිෆරන්ෂල් ලොක් එක දාගෙන මම දැන් අයින් කරා මේක ඩිෆරන්ෂල් ලොක් එක අපි බලා ගන්න පුළුවන් මෙතන මේ දකුණු පැත්තේ යට මේ අපිට පෙන්නන්නේ මේ අදාළ ෆන්ක්ෂන්ස් ටික මම දැන් මෙතන V1 බලනවා කීබෝඩ් එකේ ඒතර පෙරවලේ ඩිෆරන්ස් එක සුදු පාට වුණා ඒක අයින් වුණාම ඒක අයින් වෙනවා අන්න හරි ආවේ ඉතින් අපිට ඉස්සරහින් පාරවන්න තියෙන්නේ මමට හරි ලා බොයිස් අපි අපේ මයිනින් සයිට් එකට ළඟයි දැන් අර ඈත පේන මම හිතන්නේ සයිට් එක තමයි යමු 10% කදලා බලමුකෝ මේකෙන් පොඩ්ඩක් ඇත්තටම මේ ගේම් එකක් පදිනකොට ෆස්ට් පර්සන් පදින තමයි පොඩි ගැම්මක් තියෙන්නේ අපි ළඟටම ආවා පොඩ්ඩක් ස්ලෝ කරගමුනේ register your arrival අම්මට I think that voice අපි ආවයි කියලා මෙයාලට ඉන්ෆෝම් කරලාම කොහොමද දැනුයි අපිට මෙතන මේ ගේට් එක ඕපන් වුණේ ආ This is base. The mine has just reported your arrival. Proceed to the delivery point and prepare to unload. Over. Base, this is Okay. Iron Roo, confirming arrival This time at the is mine. Iron Gonna find a place Roo. to park the rig and unload. Over. over yeah we're Nice done work, over Iron Once you're done, let us know. And if parking gets a bit tricky out there, give us a shout voice on කොහොමද the CB. ඒක බලන්න The crew ඒක at the කොහොමද line නේ can lend a hand and take care of unloading for අපිට you. අර Over. හරවන්ති අර ඇත්තටම අර මේ සයිට් මේ පිළිතුරෙන් එපිලා බලලා ඒ විදිහට හරව ගන්න පුළුවන් වදීද කෙලින් කළා ඉස්සරහව හරි අපි ආවා අපේ ඩෙස්ටිනේෂන් එකට මේක ඇතුළේ තමයි අපිට ගිහිල්ලා මේක ඩිලිවර් කරන්න තියෙන්නේ බලමු ආවෙති දැන් දාරනේ හරි අපි දා ඉතින් අපි දැන් පාක් කරන්න යන්නේ අපි අක්කලට පාක් කරගමු ඊට පස්සේ නම් පාක් කරමු boys අපි එනම් පාක් කරගත්තා අපි දැන් කියලා සපෝට් එක පාර්කින් බාගමු ටේබල්ස් ටික ගලවමු ඒ නම් එක අන් පිච් කරගමු හරි ඔන්න අපි එනම් අපේ කාගෝ එක ඩිලිවර් කරලා ඉවරයි අපි දැන් යමු අපේ ටුප් එක දැන් කම්ප්ලීට් නේ මේක කම්ප්ලීට් කරන්න යමු ඉස්සරහට යමු හරි බොයිස් එන ඔන්න අද ගේම් ප්ලේ එකේ අවසානයට ඇවිල්ලා තියෙන්නේ මම අරට අරගෙන ආපු මේ ගේම් එකේ අපි අන්තිමට එකේ ඉන්නේ ඉතින් යන්න කලින් ඔයාලට කියනවා අනිවාර්යයෙන්ම මාව subscribe කරන්න මගේ channel එක subscribe කරලා පල්ලේ තියෙන bell icon එකත් click කරන්න මතක කරන්න එපා ආයෙනම් අපි මේ වගේ වීඩියෝ එකකින් ඔයාලව
Base, ඔයාලා I'm හැමෝම load complete. හමුවෙන්න I'm බලාපොරොත්තු already වෙන්නේ. on my way out of the mine. අදට මම Over. ඔයාලගෙන් සමු ගන්නවා. ඔයාලා හැමෝටම Great job, සුබ Iron Roo. දවසක්.